ඇත්තටම මේ රික්වෙස්ට් එකෙන් මම කරන දෙවෙනි කෝස් එක මම 2020 ජොයින් වුණේ ඩ්‍රොප්ෂිපින් කරේ. ඒත් මම ගොඩක් කළා හොඳ ආදායමක් ලැබුවා. ඒත් මම කරේ පාර්ට් ටයිම්. ඊට පස්සේ ඔය කොරෝනා වලින් මගේ ජොබ් එකේ ප්‍රශ්නයක් ආවා. එතකොට මම ඇත්තටම මේ ඩ්‍රොප් ෂිපින් වලින් හම්බ කරපු සල්ලි මොකද අරගෙන තිබුණේ නැහැ. ඒවෙන් තමයි ඒ දවස්වල මම වේදම් කරේ. ඇත්තට මාසෙට ඒ දවස්වල $10,000ක් වගේ කරා. ඉතින් දැන් මේ කෝස් එකත් ඒ විශ්වාසෙ මත කරේ. කියපු දේවල් සේරම තේරුණා. කරගෙන යන බලාපොරොත්තු වෙනවා ඒ පාර්ට් ටයිම් එකක් වශයෙන්. දැන් මම මගේම මේ ව්‍යාපාරයක් කරනවා. ඒ කියන්නේ කේස්ට් එකක් ගැන කලින් තිබුණු ශාස්ත්‍රය දැනුත් ඒ විදිහටම තියෙනවා. මම ඇත්තටම ක්‍රිප්ටෝ ගැන දැනගෙන හිටියේ නෑ. ෆයිනෑන්ස් ගැන ගොඩක් කට්ටිය කතා වෙනවා. මෙහෙමයි කියලා දැනගෙන හිටියට ඇත්තටම ආසාවක් තිබුණෙත් නැහැ. පස්සේ මම ටෙස්ට් එකේ වීඩියෝස් දැකලා තමයි ඇත්තටම පස්සේ ගැන ඇත්තටම කැමැත්තක් ඇති වුණේ. ඒ කෝස් එකට ජොයින් වෙලා පොඩ දවසින් දවස යනකොට ඇත්තටම ආස හිතුණා ඉගෙන ගන්න. පළවෙනි සෙෂන් එකේ එන ප්‍රශ්න දෙවෙනි සෙෂන් එකෙන් ඇත්තටම ගොඩක් වෙලාවට විසඳුණා. හොඳට තේරුම් කරලා දුන්නා. කිසිම දැනුමක් තිබුණ නැති මට දැනට සාමාන්‍යයෙන් හොඳට තේරෙනවා. ඒ හැමදේම ඊක්වෙස්ට් එකේ නිසා. ඇත්තටම සර් ට්‍රේඩින් ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නෑ මේකට ජොයින් වෙද්දී. ගොඩක් සපෝට් ටීම් එකෙන් ලොකු සහයෝගයක් හම්බුණා. ඒ වගේම සර්ලා මුලින් ඉඳලා හැමදේම හොඳට කියලා දුන්නා. හැමදේම තේරෙනවා. දැන්